හායි යාළුවනේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ SL with animal with ගේන අලුත්ම වීඩියෝ එකකින්. ඉතින් ඔයාලට මගෙන් කලින් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මම මේ පිළිතුරු වීඩියෝ එකක් කරන්නේ. ඔයාලා මගෙන් කලින් අහලා තිබ්බ ඔස්කා සහ කාෆ් නිල් පාට බැරල් එක දාලා හදන්න පුළුවන්ද කියලා තමයි අහලා තිබ්බේ. ඉතින් මේකට පිළිතුරක් වශයෙන් මට කියන්න තියෙන්නේ ඔස්කා සහ කාෆ් එකට හදන්න පුළුවන්ද කියලා මම කලිනුත් වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාලට මේ උඩින් පේන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මං අවසානයේ එන්ඩ් ස්ක්‍රීන් එකෙත් දාන්නම් මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට කොටින්ම කිව්වොත් මේ ඔස්කා සහ කාෆ් හදන්න අනිවාර්යයෙන්ම විශාලත්වය බලනවා. ඉතින් මොකද විශාලත්වය බලනකොට මේ ලානිල් බැරල් කියන්නේ ඔයාලා දන්නේ නැති ඔයාලට මෙන්න මේ රූපෙන් පේනවා වගේ මේ වගේ ඉච්චර ලොකු නෑ. මොකද ඔස්කා සහ කාෆ් කියන්නේ ගොඩාක් ලොකු වෙන මාළු ජාතියක්. ඉතින් මෙයාලට ගොඩාක් ඉඩ ඕනේ. ඒ වගේම මේ වගේ පොඩ්ඩක් පොඩි හින්දා මේකේ නම් මං කියන්නේ හදන්න බෑ. මොකද ලානිල් බැරල් එක ඔස්කා ජෝඩුවක් වගේ හදාගන්න පුළුවන්. හැබැයි ඔස්කා සහ කාෆ් කියන මාළු දෙන්න නම් එකට හදන්න කොහොමවත්ම බෑ. ඒ වගේ පොඩි ටැංක් එක හදනවා නම් ටිකක් ලොකු පොකුණක් හරි එහෙම නැත්නම් ලොකු ටැංකයක් හරි වෙන්න ඕනේ. මොකද මෙයාලා දෙන්න ඉඩ එහෙම නැති වුණ දැන් අපිට මේ ඔස්කා කියන මාළුවා හිටියට නිකන් හොල්මන් මාළුවා වගේ නිකන් හිමීට ඔය එක තැනකට වෙලා වගේ හිටියට මෙයාට ඉඩ නැති වුණොත් ගොඩාක් වේගශීලී වෙනවා. ඉතින් මෙයාලා කාෆ් මාළුවන්ටත් කොටපු අවස්ථා මට අත්දැකීමෙන්ම තියෙනවා. ඉතින් ඒ හින්දා ඉඩ අනිවාර්යයෙන්ම මේ ඔස්කා කියන මාළුවට තියෙන්න ඕනේ. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම ඒකේ නම් හදන්න බෑ. මොකද මේ පේනවා වගේ නිල් පාට බැරල් වල එච්චර ඉඩක් නැහැ. ඒ හින්දා ඔයාලා මම නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම මේකේ හදන්න බෑ කියන එක. ඒ හින්දා ඔයාලා මේ කියන ඔස්කා සහ කාෆ් එකට ඔය නිල් පාට බැරල් වල හදන්න එපා. මොකද තේරුමක් නැහැ. ඒක හදන්න බෑ. ඔයාලා ඔස්කා සහ කාෆ් කොටා ගන්න අනිවාර්යයෙන්ම ඉඩ තියෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලා ගන්න මගේ channel එක දැම්ම subscribe කරපු කෙනෙක් නෙවෙයි නම් දැම්ම subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි ඉදිරි වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය.